Hi friends, iBone කියලා පිළිගන්න Alltech සිංහල YouTube channel එකට. මම මේ iPhone X එකක් software දාන ගමන් ඔයාලට ගත්තේ. මේක ලොකු වැඩක් නෑ. මේක ඇවිල්ලා password එක අමතක වෙලා. ඒ කියන්නේ දාලා තියෙන password එක අමතක වෙලා අපි restore කරනවා. මේක චූටි වැඩක්. මේ ගොඩක් අය දන්නවා මේක. මම iCloud bypass කරද්දී මම ඔයාලන්ට videos දාන්න මේක පොඩ්ඩක් බලන්න. මොකද අපි දැන් අර ක්ලාස් කරන්න පටන් ගන්න ඉඳලා ගොඩක් videos දාන්නේ නැහැ. නමුත් මම කියලා දෙනවා මේක ගන්න. බලන්න මේක තියෙන GB එක software එක 5.75 GB 6 GB තියෙනවා. අපේ dialog එක එච්චර speed එක නැති ඉඳලා දැන් මේ 1 GB වෙලා තියෙන්නේ. මේක 3O tool අර ගන්න පුළුවන්. පළවෙනි පාර software download කරලා තියාගත්තම ලේසියි අපිට. ඒතකොට ඒකේ ගන්න පුළුවන්. පළවෙනි දවස් විතර අපිට පරක්කු වෙන්න. ඒතකොට මේ download කරලා system එක තියෙනවා කියන්නේ. එතකොට phone එක DFC mode එකට එවුවා. දන්නා DFC mode එකට එවන්නේ. volume මේ කියන්නේ volume වැඩි කරන button එක එකපාරක් ඔබනවා. down එක එකපාරක් ඔබනවා. ඊට පස්සේ මේ power button එක ඔබාගෙන ඉන්නවා. data cable එක ගාලා system එකට connect කරලා තමයි වැඩේ කරන්නේ. එතකොට DFC mode එකට auto connect වෙනවා. දැන් 1.17 GB 5.75 GB download වෙන්න තියෙනවා. මේ 3O tool එකේ ගහන්නත් පුළුවන් ඈ. අනිත් එක මේ softwares දානකොට ඔයගොල්ලන් දන්නවා ඉතින් මේ software එක යනකොට අවුල් කරන්න හොඳ නැහැ. මේක තියෙන තව කේස් එකක් තමයි මේම download දැන් 1 GB download ලා ඉවරයි. අතරමඟදී මොනවා හරි ප්‍රශ්නයක් කියලා stop කරොත් ආයෙ මුලින් ඉඳලාම යනවා. ඉතින් මේක fiber line එකක් වගේ නම් මරු. දන්නවද hardware එකට වැඩිය software තමයි ලේසියම දේ. download කරා දුන්නා. අපි නිකන් පොඩ්ඩක් බලමු මේක minimize කරලා ඉවර වෙලා. මේ free tool එකක් Samsung, Redmi, LG සමහර ඒවා success වෙන්න. මේ CPU Qualcomm, MediaTek සමහර ඒවා support කරනවා. මේකේ ඕගොල්ලන් FRP lock එක කඩා ගන්න පුළුවන්. FRP unlock කරගන්න පුළුවන්. Redmi කරන්න පුළුවන් support වෙනවා. Samsung support වෙනවා. සමහර අපි software දාන්නේ මේ කියන්නේ ඒ model එකට අදාළ නැත්නම් CPU එක කඩලා software දාන්න පුළුවන්. Qualcomm, MediaTek CPU තියෙනවා. ඒකට set කරලා මේක bypass කරන්න පුළුවන්. මේ LG නම් මම කරලා නැහැ. LGත් කරන්න පුළුවන්. ඉතින් මේ free tool එකක්. හොඳ tool එකක්. එතකොට මේ DZ KG schematics ඒකත් free එකක්. මේ Google වල download කරන්න පුළුවන් free ah. layout දෙකම තියෙනවා මේකේ. හැබැයි data wifi එක connect කරලා තියෙනවා. data හරි wifi හරි connect කරලා තියෙනවා. ඉතින් බලමු. Oppo එකක් බලමු නිකන්. schematic layout දෙකම තියෙනවා මේකේ. මේ දේ layout එක. මෙමය Borneo එකත් හොඳයි. ඒක සමහර ඒවා නෑනේ අනේ ගෙවලා ගන්න ඉපේ.
මේකත් වැඩක් කරගන්න පුළුවන්. මේ TFT tool එක වැඩක් කරන්න බෑ. සමහරුන් ගාන බොරුවට අහු වෙන්න එපා. ඔය TFT එක ඩවුන්ලෝඩ් කරලා ඉස්සරහම පාස්වර්ඩ් දෙනවා TFT කියලා කැප්ස් කැපිටල් එකේ. මෙන්න මේකේ වැඩක් කරන්න බෑ බොරු හොඳේ. මේකේ අන්ලොක් ටූල් එක තමයි ගෙවලා ගන්න ටූල් එකෙන් තමයි කරන්න පුළුවන්. සමහර ඔය iPhone නේම ටිකක් දැන් අපි කරනවා වගේ රීස්ටෝර් කරගන්න ඒවා ඉතින් පුළුවන්. නැතුව ඉතින් software ගහන්න බෑ බොරු. ඔන්න පාස්වර්ඩ් එක පාරවඩ කරන්න. TFT new කියලා ගන්න. මේක වැඩක් නැහැ මේක බොරු මේක වැඩක් කරන්න බෑ. ඔන්න එලා පාස්වර්ඩ් එක වැඩ කරන්න. ඒ වගේ තව ෆ්‍රී වැඩ කරන්න පුළුවන් ෆ්‍රී තියෙනවා. මේක තාමත් 2GB කීයට ඉවර වෙයිද දන්නේ නැහැ. Okay friends, thank you very much. තව වීඩියෝ එකක් ගමු. bye bye. දැන් download 3 point. ඒ කියන්නේ GB 3ක්. තව දෙකක් වගේ තියෙනවා. ලේසි මේ iPhone software දාන එකම. software දාන එක මාර ලේසි. tool ටිකක් ගත්තා. free tool වැඩ කරන්නේ ඔය දින ඒ ටික ගන්න. TFT එහෙම වැඩ කරන්නේ නෙවෙයි බොරු හොඳේ. TFT වල කිසිම දෙයක් කරන්න බෑ. ඔය iPhone සනම්මනම් සමාල කරන්න පුළුවන්. මේ software වීඩියෝ ටිකක් දාමු. මේ බලන්න මේ ඩයලොග් රවුටර් එකේ සම්පූර්ණ ෆයිල් එක මේ ඩවුන්ලෝඩ් වෙන්න පැය භාගයකට වැඩිය ගියා. දැන් මේක මෙහෙම තියෙද්දි මේ බලන්න DFC මෝඩ් එක අයින් වෙලා. ආයෙ DFC මෝඩ් එකට අපි කනෙක්ට් කරන්න නැතුව මේක software එක දාන්න හදුවොත් ආයෙ මුලින් නම් අප්ඩේට් වෙනවා. මේකයි කියන්න ගත්තේ. දැන් මෙතනින් ආවට ආයෙ DFC මෝඩ් යවලා තමයි මේක කනෙක්ට් කරාම ඔටෝ ගන්නවා. ඔන්න දැන් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. හරි. සත්තම් බෝඩාද ඔන්න දැන් වැදිලා ඉවරයි මං හිතන්නේ. ඔන්න අප්ඩේට් වෙනවා පේනවා. A3 එක ආවේ. මේ 3 tool එකත් හොඳයි. ඒ කියන්නේ දැන් එකපාරක් අප්ලෝඩ් අපි ඩවුන්ලෝඩ් කරාට පස්සේ අපිට 3 tool එක ගන්න පුළුවන්. ආයෙ ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. හැබැයි ආයෙ අපි මේ iTunes එක ගන්න එක ආයෙ ඩවුන්ලෝඩ් එක ගනි. මේක ඩවුන්ලෝඩ් කරලා දාන්න පුළුවන් මේ ඩවුන්ලෝඩ් කරපෙක් ගන්න පුළුවන් 3 tool එකේ. ඔය කම්පියුටර් එකයි data ටිකයි කේබල් ටික තිබ්බම සුට්ටිය කරන්න පුළුවන්. YouTube වල තියෙන ඕන තරම් වීඩියෝ බලලා කරන්න පුළුවන්. අපි iCloud bypass එකවත් බලමු. දැන් අප්ඩේට් වෙන්නේ ෆෝන් එක.
ඔන්න තව විනාඩි කිහිපයකින් ඉවරයි. ඔන්න ඉවරයි. right okay